අපි අද ඉගෙන ගන්න යන්නේ පොලී වර්ග. පොලී පිළිබඳ පාඩම තමයි අද ඉගෙන ගන්න යන්නේ. මේක තියෙන්නේ ප්‍රතිශත යටතේ තමයි තියෙන්නේ. ඒතකොට ප්‍රතිශත සාමාන්‍ය පෙළේ කොටස් දෙකකට බෙදලා උගන්වනවා. බදු වර්ගයි පොලී වර්ගයි. එතකොට පොලී වර්ග කොටස් තුනක් තියෙනවා. සුළු පොලියයි, වැල් පොලියයි, හීනවන ශේෂයයි. මේ සුළු පොලිය ගානක් නම් 9 වසර ළමයිටවත් හදන්න පුළුවන්. එතකොට මේ වැල් පොලියයි, හීනවන ශේෂයයි උගන්වනවා 11 වසරේදී. අපි දැන් බලමු සුළු පොලිය ගානක් කොහොමද හදන්න කියලා මතක් කරගමු. එතකොට මේකෙන් සංරචක තුනක් තියෙනවා. යම්කිසි ණය මුදලක් තියෙනවා. ඒකට ගෙවන්න ඕනේ පොලී ප්‍රතිශතයක් තියෙනවා. ඊට පස්සේ අපි හොයන්න ඕනේ පොලී මුදල කොච්චරද කියලා. මේක දැන් හැම වෙලේම ණය මුදලම වෙලා තියෙන්නේ. මම දැන් සමීකරණයක් ලියලා දෙනවා. පොලිය සමානයි ණය මුදල වැඩි කිරීම පොලී ප්‍රතිශතයේ බෙදීම 100. එතකොට මේක මෙන්න මේක හැම වෙලේම ණය මුදල වෙලාම තියෙන්නේ මේ වචනේ. එතකොට අපිට දැන් පොලියම තමයි. ඔයාලා හිතන්නකෝ බැංකුවක සල්ලි තැන්පත් කරා කියලා. එතකොට ඒක ණය මුදලද? නෑ. ඒ වෙලාව අපි වෙනස් කරගන්න ඕන මොකද්ද? තැන්පතු මුදල. හරි. ඒවා චූටි දේවල් මම හිතන හැමෝම දන්නේ නැති ඒ වගේ දේවල්. අපි ගානක් හදලා බලමු. රුපියල් 2500ක් අවුරුද්දට 115 බැගින් ණයට ගත් විට අවුරුදු 5ක් අවසානයේදී ගෙවිය යුතු සොළු පොලිය කොපමණද? හරි. සමීකරණයක් තියෙනවා තමයි පොලිය සමානයි ණය මුදල වැඩි කිරීම පොලී ප්‍රතිශතයේ බෙදීම 100. අපි දැන් දන්න දේවල් ලියා ගන්න. ණය මුදල කීයද? රුපියල් 2500. පොලී ප්‍රතිශතය 115. දැන් අපි පොලිය තමයි හොයන්න ඕන. පොලිය සමානයි ණය මුදල වැඩි කිරීම පොලී ප්‍රතිශතයේ බෙදීම 100. මේක සුළු ග්‍රාම ළමයි එනවා 375ක් කියලා. එතකොට මේ 375 එන්නේ එක අවුරුද්දකට තමයි. අපෙන් අහන්නේ අවුරුදු 5ක් අවසානයේනේ. එහෙනම් අපි මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 5න්. මේක 5න් වැඩි කරාම 1875ක් කියලා උත්තරේ එනවා. එහෙනම් අවුරුදු 5ක් අවසාන ගෙවන්න ඕනේ පොලිය කීයද? 1875යි. මේක මෙතෙන්දි වැඩි කරන්න නැතුව අපිට ඕන නම් පුළුවන් මෙතෙන්දීම වැඩි කරන්න. 5න්. කොහොමද එන්නේ? එකම උත්තරේ තමයි. හරි අපි දැන් බලමු මේ මොනවද ඊළඟ තියෙන සමීකරණේ දෙවෙනි සමීකරණය බලන්න. ණය මුදල සමානයි පොලිය වැඩි කිරීම 100 බෙදීම පොලී ප්‍රතිශතය. එතකොට මේ පොලී ප්‍රතිශතය කියන එකෙන් මම අදහස් කරන්නේ 100ට 2යි නම් පොලී ප්‍රතිශතය අපි මෙතන කීයද දාන්න ඕනේ? 2 තමයි දාන්න ඕනේ. හරිනේ? අන්න ඒ වගේ. 100ට 5ක් කියලා දෙනවා නම් පොලී ප්‍රතිශතය විතර කීයද දාන්නේ? මෙතෙන්ට 5 තමයි දාන්න ඕනේ. එතකොට මෙන්න මේ පළවෙනි සමීකරණය විතරක් මතක තියාගත්තම හොඳටම ඇති මේ සමීකරණ අපිට හදා ගන්න පුළුවන්. මෙතෙන්දී කරන්නේ දැන් මෙතන දේවල් තුනක් තියෙනවානේ පොලිය, ණය මුදල, පොලී ප්‍රතිශතය. මේ දේවල් තුනෙන් ගානේ අපිට දේවල් දෙකක් දීලා අනිත් එක ගැන තමයි අහන්නේ. එතකොට මම හැමතැනම මේ සමීකරණේ මෙතන පොලිය උක්ත කරලා තියෙනවා, මෙතන ණය මුදල කියන එක උක්ත කරලා තියෙනවා, මෙතන පොලී ප්‍රතිශතය කියන එක උක්ත කරලා තියෙනවා. මේ සමීකරණ තුනම මතක තියාගන්න ඕනේ. මේ පළවෙනි සමීකරණය මතක තියාගත්තාම මේ සමීකරණ තුනම ඒ වෙලාවට අපිට හදා ගන්න පුළුවන්. හරි. අපි තව ගණනක් හදලා බලමු. මිනිසෙක් මුදල් ණයට දුන් ලබන්නේ 115ක වාර්ෂික සුළු පොලිය මතය. ඔහුගෙන් රුපියල් 1800ක් ණයට ගත් මිනිසෙකු වසර 3ක් අවසානයේදී ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කොපමණද? හරි. අපි දන්නවා ණය මුදල 1800යි, පොලී ප්‍රතිශතය 115යි. පොලිය තමයි අපෙන් අහන්නේ. අපි දැන්නවත් දන්නා පොලිය වෙන සූත්‍රයේ ණය මුදල වැඩි ගන්න ඕනේ පොලී ප්‍රතිශතයෙන් කියලා බෙදන්න ඕනේ කියන්නේ 100. එතකොට 1800 වැඩි ගන්න ඕනේ 15න් බෙදන්න ඕනේ 100. එතකොට උත්තරය එනවා 270ක් කියලා. මේ 270ක් කියන්නේ එක අවුරුද්දක පොලිය. ඒත් අපෙන් අහන්නේ අවුරුදු 3ක පොලිය. අවුරුදු 3ක පොලිය හොයන්න මේක වැඩි ගන්න ඕනේ කියන්නේ 3. එතකොට අවුරුදු 3ක් අවසානයේ පොලිය අපිට එනවා 810ක් කියලා. දැන් ගාන හදලා ඉවරද? අපෙන් අහන්නේ මොකද්ද? අවුරුදු 3ක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. අපි පොලිය 810ක් ගෙවන්නත් ඕනේ. හැබැයි අපි ගත්ත ණය මුදල ගෙවන්නත් එපා. එහෙනම් ණයෙන් නිදහස් වීමට අවශ්‍ය මුළු මුදල තමයි ණය මුදල එකතු කිරීම පොලිය. 1800ක් ණයට ගත්තා.
ඒකට අවුරුදු 3කට 810ක් පොලිය හැදිලා තියෙනවා. ඒතර මේ දෙකම එකතු කරලා ගෙවන්න ඕනේ. ඒතර මෙතන එනවා 2660ක්. උත්තර එනවා 2660ක් කියලා. එතකොට අපි ගත්ත ණය වලට අමතරව ගෙවන හැම රුපියලක්ම මොනවද? පොලිය තමයි ගෙවන්නේ. හරි. මේ සුළු පොලිය ගණන් ඉතාමත් ලේසි. අපි යන් ඊළඟ පොලිය ආකාරය වැල් පොලිය. මේකත් ඇත්තටම ගොඩක් ලේසි පොඩි වෙනසයි තියෙන්නේ සුළු පොලියට අමතරව. අපි ගානකින්ම හදමු. අපි 2018 ඕලෙවල් ප්‍රශ්න බලමු. A හා B බැංකු දෙකක් තැන්පතු ගෙවන සල්ලි තැන්පතු වලට ගෙවන පොලිය පිළිබඳව පහත් සඳහන් දැන්වීම් පළ කර ඇත. ඒතර A බැංකුවේ සුළු පොලියක් තමයි ගෙවන්නේ 5.2ක වාර්ෂික පොලියක් ගෙවනවා. ඒතර B බැංකුවේ වැල් පොලියක් ගේනවා 5ක වාර්ෂික වැල් පොලියක්. සමාන ළඟ රුපියල් 80000ක් තිබ්බලු. එයින් හරි අඩක් A බැංකුවේද ඉතිරි අඩ B බැංකුවේ තැන්පත් කළේ. එතකොට දැන් 80000න් හරි අඩක් කියන්නේ කීයද? 40000ක්. මම A බැංකුවේ 40000ක් තැන්පත් කළා. B බැංකුවේ 40000ක් තැන්පත් කළා. ක්‍රමලක්කම් එකේ අහනවා A බැංකුවේ මුදල් තැන්පතුවෙන් සමන්ට වර්ෂයකදී ලැබෙන පොලිය සොයන්න. හරි. දැන් මේ A බැංකුවේ සුළු පොලියක් නේ ගන්නේ. අපි ඒ ගන්න හදන්න දැන්ටමත් දන්නවා. පොලිය සමානයි තැන්පතු මුදල වැඩි කිරීම පොලිය ප්‍රතිශතය බෙදීම 100. තැන්පත් කළ මුදල 40000යි. පොලිය ප්‍රතිශතය 5.2යි. යව බෙදන්න ඕනේ 100. එතකොට වර්ෂයක් අවසානයේ යාට පොලිය විදිහට හම්බ වෙනවා රුපියල් 2080. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් රෝම ඉලක්කම් දෙකේ අහනවා ඔහුගේ මුදල් තැන්පතු සඳහා අවුරුදු දෙකක් අවසානයේ වැඩි ආදායමක් ලැබෙන්නේ කුමන බැංකුවද? ඒකට හේතුවක් අහනවා. එතකොට අපි හොයන්න ඕනේ A බැංකුවෙන් අවුරුදු දෙකක් අවසානයේ ලැබෙන පොලියයි B බැංකුවෙන් අවුරුදු දෙකක් අවසානයේදී ලැබෙන පොලියයි. හරි. අපි දැන් A බැංකුවෙන් ඉස්සෙල්ලාම හොයමු වර්ෂ දෙකක් සඳහා. A බැංකුවෙන් සුළු පොලියක් තමයි ගෙවන්නේ. එහෙනම් 40000 වැඩි කරනවා 5.2න් බෙදනවා 100න්. එතකොට අපිට මෙන්න මේකෙන් අපිට එනවා අවුරුදු දෙකකට හම් වෙන පොලිය. ඒතකොට අවුරුදු දෙකකට හොයන්න නෑ වැඩි කරන්න ඕන කීයද? 2. 4160යි. එතකොට සුළු පොලිය කිසිම ප්‍රශ්නයක් නෑ. අවුරුදු දෙකකට පොලිය හොයාගත්තා. එයා අවුරුදු ගානෙන් වැඩි කරාම එනවා. ඒ අවුරුදු ගානටම පොලිය කොච්චරක් ගෙවන්න ඕනද කියලා. නැත්තම් පොලිය කොච්චරක් ලැබෙනවද කියලා. හරි. අපි දැන් B බැංකුවේ බලමු. B බැංකුවේ තමයි දැන් අපිට වැදගත් වෙන්නේ B බැංකුවෙන් තමයි වැල් පොලියක් ගෙවන්නේ. මේ වැල් පොලියක් කියන්නේ පොලියටත් පොලිය හැදෙනවා. හරි අපි බලමු. දැන් මෙයා තැන්පත් කරේ 40000යිනේ. බලමු පළවෙනි වර්ෂයේ පොලිය කීයද කියලා. එයාගේ එතකොට පොලිය ප්‍රතිශතය 5යි. 40000 වැඩි කරනවා 5න් බෙදනවා 100. එතකොට පළවෙනි අවුරුද්දේ පොලිය රුපියල් 2000ක් හැදිලා තියෙනවා. එතකොට දැන් පළවෙනි අවුරුද්ද අවසාන වෙද්දි මෙයාගේ පොතේ තියෙනවා මෙයා කලින් තැන්පත් කරපු රුපියල් 40000යි. දැන් පොලිය හැදිලා තියෙන රුපියල් 2000යි. ඔක්කොම සල්ලි මෙයාගේ දැන් අවසානයේ අවුරුද්දක් අවසානයේ කීයක් තියෙනවද? 40000 එකතු වීම 2000 රුපියල් 42000. දැන් දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්න රුපියල් 40000කට නෙවෙයි 42000කට. දැන් 42000 වැඩි ගන්න ඕනේ 100ට 100න් 5න්. එතකොට එනවා 2100. පැහැදිලිද? හරි. අපෙන් දැන් ගාන යන අවුරුදු දෙකකට විතරයි. හැබැයි අපි තාත් මේ ගාන පැහැදිලි කරගෙන අපි බලමු අවුරුදු 3ක් තිබ්බොත් කොච්චරක් පොලිය හැදෙනවද කියලා. දැන් පළවෙනි අවුරුද්ද අවසානයේ 42000ක් තිබ්බා. දැන් දෙවෙනි අවුරුද්ද අවසාන වෙද්දී මේ තිබ්බ 42000යි මෙයාට පොලිය හැදිච්ච 2100යි ඔක්කොම තියෙනවා. එතකොට ඔක්කොම තියෙනවා දැන් මෙයාගේ අවුරුදු දෙකක් අවසාන. ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්ද ආරම්භයේදී මෙයාගේ තියෙනවා 44100. අපි බලමු ඒ අවුරුද්දට 100ට 5 ගානේ කොච්චරක් පොලිය හැදෙනවද කියලා. එතකොට ඒ අවුරුද්දට හැදෙනවා පොලිය රුපියල් 2205. දුරාදන් පැහැදිලි ඇති ගාන. දැන් අර සුළු පොලිය වගේ වැල් පොලිය හොයද්දි එක අවුරුද්දක පොලිය හොයලා ඒක අවුරුදු ගානෙන් වැඩි කරාට එන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම පොලිය හොයන්න ඕනේ. වැල් පොලියේ තියෙන වෙනස ඔච්චර තමයි ඒක. හරි. අපිට දැන් මේ ගාන ඕන මෙහෙම හදන්නත් පුළුවන්. දැන් තැම්පත් කළේ 40000යිනේ. පොලිය කීයක් දෙනවද? 100ට 5යි. එතකොට 40000 100ට 5න් වැඩි කරාම එන්නේ පොලිය විතරයි.
හැබැයි අපිට ඊළඟ ගාන හදන්න ඕනේ අවුරුද්දක් අවසානයේ තියෙන පොලියයි දාපු මුදලයි ඔක්කොම කීයක්ද කියලා. එතකොට මෙන්න මේ ගාන 105න් වැඩි කරා නම් අපිට කෙලින් වෙනවා අවුරුද්ද අවසානයේ කොච්චරක් තියෙනවද කියලා. 42000ක් තියෙනවා කියලා එනවා. මේ පොලිය නෙවෙයි එන්නේ. පොලියයි දාපු අපි තැම්පත් කරු මුදල ඔක්කොම එකතුව තමයි එන්නේ. හැබැයි දැන් මේකේ අර පැහැදිලිව පොලිය අවුරුද්දෙන් අවුරුද්ද හොයලා පෙන්නන්න ඕන හින්දා මම මේක 5න් වැඩි කරේ. හරි. වැල් පොලිය මම හිතනවා දැන් ඔයාලට මේක මහලු කමාරුවක් නෑ. චුට්ටක් පොඩි සංකීර්ණත් නෑ. චුට්ටක් මතක තියාගන්න ගානකට තියෙන හීනවල ශේෂය තමයි. සුළු පොලියයි වැල් පොලියයි ඉතාමත් ලේසි. අපි දැන් බලමු හීනවල ශේෂය ක්‍රමය යටතේ කොහොමද ගානක් හදන්නේ කියලා. අපි ඒකට පාස් පේපර් ගානම බලමු. 2016 වල ගාන මම අරන් තියෙනවා. ඒකේ තියෙනවා රුපියල් 80000ක අපිට මුදලට විකිනෙන පරිගණක යන්ත්‍රයක් මුලින් රුපියල් 2000ක් ගෙවා ඉතිරිය සමාන මාසික වාරික 12කින් ගෙවා නිම කළ හැකි පරිදි මිලදී ගත හැකිය. මෙහිදී 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කෙරේ. මාසික වාරිකයක අගය ගණනය කරනවා. හරි. දැන් අපි මේ මුළු ගානම ඡේදෙම ඔලුවට අරන් ගාන හදන්න බෑ. අපි බලමු ටිකෙන් ටික මොනවද මේ කියන්නේ කියලා. රුපියල් 80000යිනේ මෙතන තියෙන පරිගණකය. එයා කියන 20000ක් තියලාලු ගත්තේ. 80000 එකක් 20000ක් දීලා ගත්තම තව කීයක් අපිට ගෙවන්න ඉතිරි වෙනවද? රුපියල් 80000න් අඩු ගන්න ඕනේ 20000. රුපියල් 60000ක් ගෙවන්න ඉතිරි වෙනවා. හරි. මේක පියවර 5කින් අපිට ගාන හදන්න පුළුවන්. මේ පියවර ටික මතක තියාගන්න. හරි අපි බලමු පළවෙනි පියවර යටතේ මොකද්ද කරන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලාම හොයන්න ඕනේ මාසයකට ගෙවන්න ඕන ණය මුදල. ණය මුදල කියන්නේ මේ පොලිය නැතුව ණය මුදල විතරයි. පොලිය රහිතව ණය මුදල. අපිට දැන් තව 60000ක් මේකට ගෙවන්න තියෙනවා. වාරික 12කින්. ඒ කියන්නේ 12 පාරක් ගෙවන්න ඕන. එතකොට මාසෙකට කීයක් ගෙවන්න ඕනද කියලා බලන්න නම් 80000න් 20000ක් අඩු ගමන් අපිට 60000ක් 60000 බෙදන්න ඕනේ 12න් රුපියල් 5000යි. ඒ කියන්නේ තව ගෙවන්න තියෙන මුදල බෙදන්න ඕනේ ගෙවන්න තියෙන මාස ගානේ. එතකොට එනවා රුපියල් 5000. ඒක දෙවෙනි පියවර තමයි මාසික පොලිය. හරි අපි දැන් දන්නවා මාසෙකට ගෙවන්න ඕන ණය මුදල අපි හොයාගත්ත රුපියල් කීයද? 5000යි. දැන් හොයන්න යන්නේ මාසික පොලිය. අපි දන්නතර පොලිය හොයන විදිහ ණය මුදල වැඩි ගන්න ඕනේ පොලි ප්‍රතිශතයෙන් බෙදනවා 100. දැන් මෙතන මාසෙකට හොයන්න ඕනේ අපි. හැබැයි අපිට දීලා තියෙන්නේ ගානේ වාර්ෂික පොලි ප්‍රතිශතය තමයි 124ක් කියලා. ගානේ ගොඩාක් වෙලාවට වාර්ෂික පොලි ප්‍රතිශතය තමයි දෙන්නේ. හැබැයි අපිට වාර්ෂික පොලි ප්‍රතිශතය වැඩක් නැහැ. අපිට ඕනේ මාසික. එතකොට දැන් මේ වර්ෂයක් කියන්නේ මාස 12ක්නේ. එතකොට මාසයකට හොයාගන්න නම් මෙන්න මේ දීලා තියෙන පොලි ප්‍රතිශතය බෙදන්න ඕනේ 12න්. දැන් මෙතන 124නේ. මෙයා බෙදන්න ඕනේ 12න්. එතකොට එක මාසයකට අපිට හොයාගන්න පුළුවන් 100ට 2යි. අපිට මේ වාර්ෂික පොලිය වැදගත් වෙන්නේ මාසික පොලිය හොයාගන්න තමයි හැම වෙලෙම. එතකොට වාර්ෂික පොලියක් දීලා තිබ්බොත් අනිවාර්යයෙන්ම 12ට බෙදලා යාව මාසික මේ ප්‍රතිශතය විදිහට හදාගන්න ඕනේ. හරි මාසික පොලිය දැන් අපි හොයමු. අපි දන්නවා මාසෙකට 5000ක ණය මුදලක් ගෙවන්න ඕනේ. එතකොට දැන් මම මේ මෙතන කරලා තියෙන්නේ මේ 24 12න් බෙදනවා කියන එක තමයි මේ 12න් 1 කියලා දාලා තියෙන්නේ. අපි දන්නවා 12න් ගුණ කරනවා කියන්නේ 12න් බෙදනවා කියන එක. එතකොට මෙතන එනවා මාසික පොලි ප්‍රතිශතය විදිහට 100ට 2ක්. එතකොට 5000 වැඩි කිරීම 2 බෙදීම 100. රුපියල් 100යි කියලා තමයි එන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි. හරි අපි දැන් දෙවෙනි පියවරත් කරගෙන ඉවරයි. අපි දැන් මාසෙකට පොලිය හොයාගත්ත රුපියල් 100යි. තුන්වෙනි එක අපි හොයනවා මාස ඒකක ගාන කියලා එකක්. එතකොට මාස ඒකක ගාන කියන ළමයි ඒකට තියෙන සූත්‍රයක් n වැඩි කිරීම n ධන 1 බෙදීම 2. එතකොට මේ n කියන්නේ මාස ගණන. මාස ගණන. ඒ කියන්නේ වාරික ගණන. වාරික කීයෙන් අපිට ගෙවන්නේ. දැන් මෙතන මාස ගණන 12යිනේ. එහෙනම් n වෙනට අපි ආදේශ කරනවා 12. 12 වැඩි කිරීම 13 බෙදීම 2යි. එතකොට මාසයක් ගාන අපිට එනවා 78යි කියලා. හරි. දැන් තුන්වෙනි පියවරත් තියලා අපි බලමු හතරවෙනි පියවර මොකක්ද කියලා. හතරවෙනි පියවරේදී අපි මුළු පොලේ හොයන්න ඕනේ. එතකොට මුළු පොලේ හොයන්න
සූත්‍රයක් තියෙනවා. මාස ඒකක් ගාන වැඩි කරන්න ඕන මාසික පොලිය. අපි දැන් මාස එකක් ගාන හොයාගත්ත 78යි මාසික පොලියත් හොයාගත්ත රුපියල් 100යි. එතකොට 78 100න් වැඩි කරාම අපිට එනවා 7800. එහෙනම් අපි ගෙවන්න ඕනේ මුළු පොලිය තමයි රුපියල් 7800. හරි. දැන් අන්තිම පියවර අපෙන් අහන්නේ වාරිකයක අගයනේ. අපි එතකොට ගත්ත ණය මුදලෙන් කොටසක් ගෙවන්නත් ඕනේ. පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ. ඒක සමාන මාසික වාරික තමයි තියෙන්නේ. හැමදාම මේ ගානේ මාස 12ක් ගෙවලා ඉවර කරනවා. අපි බලමු ඒක කොහොමද හොයන්නේ කියලා. ඒතර අපි කරන්න ඕනේ තව අපිට ගෙවන්න තියෙන ණය මුදලයි අපෙන් අය කරන මුළු පොලියයි එකතු කරලා අපිට ගෙවන්න තියෙන මාස ගානෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ වාරික ගානෙන්. මෙතන මුළු පොලිය 7800ක් ආවා. තව ණය මුදල ගෙවන්න 60000ක් තියෙනවා. ඒ දෙන්න එකතු කරලා බෙදන්න ඕනේ 12. එතකොට අපිට වාරිකයක අගය එනවා 5650. මේක තමයි තාමත් පැහැදිලිව හදන්න පුළුවන් ලේසි ගානක්. පියවර 5 මතක තියාගත්තා නම් මේ දැන් බලන්න ගාන ලොකුයි වගේ පෙනුනට එක පියවරකදී චූටි දෙයක් නේ කරන්න දෙන්නේ. මාසික ණය මුදල හොයනවා. මාසික පොලිය හොයනවා. මාස ඒකක් ගාන හොයනවා. මුළු පොලිය හොයනවා. ඊට පස්සේ වාරිකයක අගය හොයන්න තියෙනවා. හරි. දැන් මේ ගාන අහනවා දෙවිදිහකට. දැන් අපෙන් මෙතන අහන් දෙන්නේ වාරිකයක අගයනේ. ඒතකොට තව ගණන් විදියක් තියෙනවා. මේ ගානමයි දැන් මේක තියෙන්නේ අපි දැන් උඩේ ඉඳන් පිවිල වලට පල්ලෙහාට ආවනේ. ඒ ගාන තියෙන්නේ පල්ලෙහා ඉඳන් උඩට යන්නේ. ඒතකොට ඒ ගානේ කරන්නේ වාරිකයක අගය දෙනවා. ඒතර ගොඩක් ලාට ඒ ගාන කරන්නේ වාරිකයක අගය දීලා අහනවා අපෙන් වාර්ෂික පොලි අනුපාතය කීයද කියලා. ඒතර මේ ගාන හරියටම හදපු ළමයට චුට්ටක් කල්පනා කරලා ඒ වගේ ගානකුත් හදන්න පුළුවන්.